කොහොමද ඉතින් හැමෝටම උණ්ඩේ ඉතින් අද ගෙනත් තියෙන්නේ රැලි හොරයිසන් කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ඉතින් මම කලින් ගෙනත් නැහැ. ඉතින් මම අද මේ ගේම් එක ගේන්නයි යන්නේ. ඉතින් අපිට මේකේ රේස් යන්නයි තියෙන්නේ. අපි එහෙනම් මේකේ රේස් ටිකක් යම් බලන්න කොහොමද කියලා. දැන් කොහෙන්ද ගේ රේස් එකට යන්නේ? මේ මෙතන. ඉතින් මම මේකේ රේස් 3ක් ගැහුවා. ඉතින් මම අපි පළවෙනි එකේ ඉඳන් ආයෙ පටන් ගමු. නේ ගෑම්මට යන්නයි තියෙන්නේ. අපි ස්කිප් කරමු. අපි පස්සේලා කොක බලන්න පුළුවන්. අද මම පළවෙනි මිෂන් 3 ගේන්නයි ඉන්නේ. ඊට අපි පස්සේ ඊළඟ මිෂන් ටික ගෑම්මට යන්න. ඉතින් මම මේක ඉස්සරහෙන් දාන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. ගේම් එක පට්ට ගේම් එක. මේක ඉස්සර නම් තිබ්බේ පරණ අප්ඩේට් එකත් පට්ට. දැන් මම මේ ගේම් එක ගහන්න අවුරුදු 3කින් විතර. මේකයි. ඉතින් මේ ගේම් එක අපිට කාර් රේස් යන්න ඇති මම කලින් කිව්වනේ. ඒ වගේම අපිට නිකන් සංචාරත් යන්න පුළුවන්. මම මේ ගහන්නේ ඒ වගේ එකක් තමයි. සංචාර නෙමෙයි රේස් යන්නේ දැන්. සංචාර ගියාම ගයිස් ඕන් අපි පළවෙනි එකෙන් ආයෙමත් දින්න. පළවෙනි එක පේනවනේ. හරි ගයිස් ඔන්න අපිට ආයෙ ගහපු එක බලන්න පුළුවන්. ඒත් ඕනේ නැහැ අපි ඒක යවමු. උන්ට පේනවනේ අපිට ආයෙ තෑගි හම්බ වෙනවා ගැම්මට. සල්ලි තමයි ඉතින් හම්බෙන්නේ. ලොක්කවන් දාන් ඉන්න හොඳට කොයින්ස් 25ක් ගත්තා. අපි ඊළඟ රේස් එකට යමු. මේ ගැම්මට යන ඊළඟ රේස් එකට. එන්නේ නැහනේ. හරි. දැන් අපි දෙවෙනි එකේ තියෙන්නේ ගයිස් මෙන්න මේ තැන. තුන්වෙනි එක ඕන්න අපි ඒ ටික පස්සේ ගහන්න ඕනේ. අපි දැම්ම ගහමු එක්කෝ. ඔන්න දෙවෙනි එක. එකත් අපි ස්කිප් කරමු. මේ ග්‍රැෆික්ස් නම් පට්ට. මම කලින් ස්කයි වොරිස් කියන ගේම් එක එව්වනේ. දැම්මනේ. ඒ ගේම් එක වගේම තමයි මේකත් පට්ට ගේම් එක. ග්‍රැෆික්ස් එකෙන් පට්ට. ඉතින් මම ඊළඟට මේ වගේ සුපිරි ග්‍රැෆික්ස් තියෙන ගේම් ගේන්න. අප්පට සිරි ගේම් බගාරයක් යනවා ඉස්සරහින් අපිට වඩා හරියි. ඊස් මම මේ ගත්තේ දෙවෙනි කාර් එක. අපිට කාර් 5ක් ගන්න තියෙනවා. ඒ 5න් මම මේ ගත්තේ දෙවෙනි කාර් එක. මට තව කාර් දෙකක් තියෙනවා. මේකයි තව එකකුයි. ඒකෙන් යන්න අමාරුයි ගයිස්. ඒකින්ද මම මේකෙන් යන්නේ. මේ කාර් එක එළියෙන් කැතයි කියලා පෙනුනට ලස්සනයි. කලින් ගයිස් ඉතින් මේක කලින් පරණ අප්ඩේට් එකත් මේ වගේම තමයි. හැබැයි දැන් මෙච්චර තිබ්බේ පට්ට ගේම් එක මේක. ඔයගොල්ලෝ මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න. හරි ඉතින් ඒකෙනුත් එකනේ ගැම්මක් තමයි. නායිතින් බලන්න පුළුවන්. ඕන්නේ නැහැ අපි ඒක යාමු. ආයිත් ගියාම් පේන ඉතින් සල්ලි තමයි මේව. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ මතක් කරලා ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe මතක තියනවා subscribe කරන්න. අපි ඊළඟ රේස් එකට යමු. සූනවේයි 100ට. ඉතින් මේක ග්‍රේඩේට ඕනේ කොටසුත් තියෙනවා නැති කොටසුත් තියෙනවා. මේ තියෙන මං කියපු එක. මේක නැති ඕනේ. අපි අයින් කරගමු. අපි දැන් ඊළඟ රේස් එකට තුන්වෙනි රේස් එකයි අපි යන්. අපි දැන් ගියේ 2. මම 3 යනවා. මේකත් ස්කිප් කරමු. මේක ඕෆ් රෝඩ් එකක් යන්න තියෙන ස්පීඩ් එකෙන්. දෙයන් අපි දැන්. ඒකඩිය ලැග් වෙනවා වගේද කොහෙද? කමන්න අපි යන්. ඉතින් ගයිස් ඔයගොල්ලන්ට මේක එක සැරයක් හරි මේ ඇක්සිලරේටර් එක අතෑරියොත් ඉතින් අන්තිමය වෙන්න තමයි වෙන්නේ. ඉතින් මේක අන්තිමයි වුණොත් අපිට ආයෙ මේක ගහන්න වෙනවා මම හිතන්නේ. පේනවනේ ඉතින් ආයෙ ගැම්මට හැර වෙනවා. මේක මොබයිල් එකේ තියෙනවා PC එකේ තියෙනවා. PC එකේ GB 8 RAM එකක් තියාගෙන තමයි මේක ගහන්න වෙන්නේ මම හිතන්නේ. මොකද PC එකේ මේක ගොඩක් ගණන්. සල්ලිත වලටද මන්ද ගොඩක් මේ ඉඩක් යනවා. ෆෝන් එකේ නම් එච්චර නෑ. ගැම්මට යනවන්න වද්ද ගන්න හොඳ නෑ. තාම අන්තිමය නේද කරුමේ තමයි තියෙන්නේ.
රරු යනවනේ මේ වංගු තියෙන හින්දා ගයිස් තමයි අපි මේ ස්ලෝ වෙන්නේ. මේ පේනවනේ ගැස්සි ලඩි බස් වගේ තමයි යන්නේ. ඉතින් ඊළඟට මම හොඳ වාහන වෙඩි තියෙන ගේම් ගේන්න බලාපොරොත්තු වෙන්න. ඒ අන්තිම වෙන්න එපා. ආනේ අන්තිම යන මේ බලන්න දෙන්නේ. ඕම්බෝ තුන තමා දැන් ඉතින්. අනේ හැඳියන් නැනේ ඉක්මනට. හරි දැන් දෙක එකත් පාස් කරා දැක්කන් ඉතින් වාසනා කිය දෙයක් නැහැ ගයිස්. උත්සාහය තමයි ඉතින් අපට සිරි. කලින් එකට හිටපු එක ඊසිය කරාද කොහෙද තලු. අන්න දිනුම් කනුව. හරි ඉතින් මේකෙනුත් දින්නනේ. ගැම්මත් තමයි. අන්න ඉතින් අපි පළවෙනි මිෂන් 3 ගැහුවා. පේනවනේ. අපි ගැම්මට ගහලා පළවෙනි මිෂන් 3 ඉවර කරා. අපි ඊළඟ මිෂන් එකක් ගහමු. හතරවෙනි මිෂන් එක. මම හතරවෙනි මිෂන් එක ගහන්නේ. ඔන්න දැන් තමයි පළවෙනි වතාවට මම හතරවෙනි මිෂන් එක ගහන්නේ. ඕ ලකි කෝඩ්ස් තියෙන අපි බලමු මොකක්ද ඉන්නේ කියලා. ඒක කරකවල අපි බලන්න ඕනේ. දැන් මොකක් හරි ගන්න ඕනේ. එන්නේ නැද්ද? හරි. අපි දැන් next race එකට රැලි හොරයිසන් නෙමෙයි guys මට රේලි හොරයිසන් නම් වැරදුනා නම් sorry. උන්ද හතරවෙනි එක අපිට කන්දක ඔෆ් රෝඩ් යන්න තියෙන්නේ ගැම්මට. අපි යම් බලන්න එහෙනම්. එක අපි ස්කිප් කරන්න තුටියක් තියමුද බලන්න. වැඩක් නැහැ guys. අපි යම් බලන්න. ගේම් එක නම් පට්ටට මහන්සිලා හදලා තියනවා වගේ. කම්පැනි ගේම් එකක්ද නැත්නම් නිකන් ගේම් එකක්ද මන්ද? ඒක හොරයියකෝ අපිව අන්තිමටම දාන්නේ. කමන්නේ තියම මම්මට සිරි. ඒක ෆ්ලයි ටයිම් නේද? ඔයෝ. US එකට ගියේ කොහමද? ඉතින් ගයිස් ඔයගොල්ලෝ ඇත්ත ජීවිතේ වාහන පැදලා තියෙනවනේ කමෙන්ට් එකක් ගහගෙන යන්න. මගේ අම්මේ. ඉතින් මේ ගේම් එක ගහපු කට්ටියක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. තාම අන්තිම නේද? කරුමේ තමයි ඉතින්. කරුමේ නෙමෙයි ඉතින් උත්සාහ වෙන්න ඕනේ ඉතින් අපි. පේනවනේ ඉතින්. මොඩකමට බේත් නැහැ කියන්නේ ඔකට තමයි. මොකද්ද වෙන්නේ? ගයිස් මට කියන්න මතකුණා. මේක අපි හැප්පුණාම අපිට ආයෙ ගහන්න පුළුවන්. පස්සට දාලා හරි ඉස්සරහට දාලා හරි. ඉතින් ඔය පරණ අප්ඩේට් වල තිබ්බා. අලුත් එකෙත් උන් තමයි ඉතින් තියෙනවා. අපට සිරි. අපි මේක එකම ඕෆ් රෝඩ් කියන්නේ ගයිස් මේක අපි එකම තැන යන්න තියෙන්නේ. ඒක තමයි ඕෆ් රෝඩ් කියන්නේ මේ ගේම් එකේ හැටියට. අප්පා මෙතන ටිකක් අමාරුයි. පේනවනේ තාම අන්තිම. මේක අපි එක වෙනකම් මං හිතන්නේ දිනුම් කණු පාස් කරත් හරියන්නේ. මට එක ඕනේ දිනුම් කණු මට ඕනේ අම්මට සිරි. මොකක් හරි කාර් එකක් උඩ ගියා මං දැක්කා. ගෙම්බෝ අයියන් මට සිරි තුන උනේ ගෙම්බෝ අයියන් අනේ අම්බෝ. ගෙම්බ තල්ලු ගන්න. ගෙම්බොට අච්චර හයියෙන් යන්න දෙන්න බෑ ගයිස්. ඔයගොල්ලෝ නඩු දාන්න. මම බලන් ඉන්නවා. පොඩක් කතා කරන්න නැතුව යන්න ඕන. මොකද කතා කර ගියොත් ගේම් එක කොහේ හරි හැප්පෙනවා. ඔම්බෝ. තුන ගයිස් කරන්න නම් මට සිරි උඩ ගියා. ගයිස් මේක අපි 3 වුණාම විතරයි දිනන්නේ. 4 වුණාම අපිට කොච්චර ගහුවත් හරියන්නේ නැහැ. එහෙනම් මං අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ඉතින් channel එක subscribe කරමු නැති කට්ටිය ඉන්නා නම් subscribe කරන්න. ඒ වගේම like කරපු නැති කට්ටිය ඉන්නා නම් like කරන්න. මම IGRD game